මනුෂ්‍ය ලෝකයට ඉහළින් අතිශයින් දීප්තිමත් සූර්ය මාලිගයේ සිටි මහා සූර්ය දිව්‍ය රාජයා දෙව්ලොව සහ මෙලොව යා කරන වාර්ෂික අලුත් අවුරුදු උත්සවයට සූදානම් විය. අලුත් අවුරුදු සමයේදී මිනිසුන් අතර තවමත් කෘතඥ සැලකීම සහ එකමුතුකම පවතින්නේදයි සොයා බැලීම සඳහා සාමාන්‍ය වැසියෙකුගේ වෙස්ගෙන ලංකාද්වීපයට යන ලෙස හිරු දෙවියන් තම පුත් කුමරුට පැවරිය. කුමරුද සිය දිව්‍යමය ස්වරූපය අතහැර සාමාන්‍ය සංචාරකයෙකුගේ වෙස්ගෙන අපගේ ලෝකයට ආවා. පැණි රස කැවිලි සුවඳින් පිරුණු රතු පැහැති එරබදු මල් පිපී තිබුණු උත්සව සිරියෙන් ඇලලී ගිය ගමකට කුමරු පැමිණියේය. තවමත් කිසිවෙකු නොදැන සිටියද අවුරුදු කුමරුගේ පැමිණීම නිවේදනය කරමින් කෝල් නාදය කුස් අතු අතරින් දසත රැවුදුන්නේය. සෑම දෙනා සතුටින් අවුරුද්දට සූදානම් වෙද්දී අලුත් ඇඳුම් ගැනීමට වත්කමක් නොමැතිව තනි වී හඬමින් සිටි කුඩා දැරියක වෙස්වලාගත් කුමරුගේ නෙත ගැටුණි. ඇයගේ නම සිරිමලිය. තම දිව්‍යමය අනන්‍යතාවය හෙළි නොකරමින් සිරිමලී ඇසලට ගිය කුමාරයා තමා සතුව තිබූ කුඩා රෙදි පොදිය ඇයට පිරිනැමුවේ මහත් කරුණාවෙනි. සිරිමලී පුදුමයට පත් කරමින් එම පොදිය තුල ඊතා ලස්සන අලුත් ඇඳුම් තිබූ අතර ඇගේ දුක මොහොතකින් සතුටකට හැරුණි. එය දුටු කුමරුගේ සිතද ප්‍රීතියෙන් පිරී ගියේය. සූර්යා මුදුන් වීමත් සමග අලුත් ආරම්භයකට පෙර ආගමික වතාවත් සඳහා වෙන් වූ නොනගතය උදා වූ බැවින් මුළු ගමම නිහඬතාවයකට පත්විය. નિયમિત නැකත් වේලාව උදාවීමත් සමග රතිඤ්ඤා හඬින් නිහඬතාවය බිඳී ගිය අතර සෞභාග්‍යය පතා සෑම නිවසකම එකම මොහොතක ලිප් ගිනි මෙලවුණි. මිනිසුන්ගේ ජීවිතවලට නිරෝගීකම සහ ධනය ඉතිරේවායි පතමින් චාරිත්‍රානුකූලව කිරිමුට්ටිය ඉතිරෙන අයුරු කුමරු බලා සිටියේ ඉමහත් සතුටිනි. චාරිත්‍ර වාරිත්‍ර අවසන් වීමත් සමග ගැමියන් පිරිස එක්ව සාම්ප්‍රදායික ක්‍රීඩා සහ සංග්‍රහයන් පවත්වමින් අවුරුදු උත්සවය උත්කර්ෂවත් අයුරින් සමරන්නට විය. ලාංකිකයන්ගේ සැබෑ කරුණාව එකමුතුකම සහ සතුට සියසින් දුටු සූර්ය කුමරු තමා පැමිණි අරමුණ සාර්ථක වූ බව වටහා ගත්තේය. යලි දිව්‍ය මාලිගයට වැඩම කළ කුමරු අවුරුද්ද උත්සවයේ සැබෑ හරය තවමත් ලාංකික ජනතාව තුළ නොනැසී පවතින බව තම පියාණන්ට දන්වා සිටියේය. තම පුතුගේ වදන් අසා සතුටු වූ මහා සූර්ය දෙවියෝ සශ්‍රීක වූත් සාමකාමී වූත් වසරක් පතා ශ්‍රී ලංකාද්වීපයේ දෙසට සිය ආශිර්වාදයේ රශ්මිමාලාවන් විහිදුවාලූහ. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් බලපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් දැන්ම පහළ තියෙන subscribe බටන් එක ක්ලික් කරන්න.